වීඩියෝක් හෝ කන්ටෙන්ට් එකක් එඩිට් කරන්නේ නේද? ඒක ඔයාලා කරන්නේ normal විදිහටද? ඉතින් අද මම කතා කරනවා කොහොමද ඔයාලටම කියලා වීඩියෝ ප්‍රොෆෙෂනල් මට්ටමින් එඩිට් කරගන්නේ කොහොමද ගැන. ඉතින් මේ වීඩියෝ එක මම කතා කරන්නේ අන්න ඒ පිළිබඳව. ඉතින් වීඩියෝ එක යන්න කලින් මතක් කරනවා මගේ YouTube channel එක තාම subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. එහා පැත්තේ bell icon එකත් all press කරලා දෙන්න. මම කියන හැම වීඩියෝ එකම notification කරලා ගෙන්න ගන්න මේ කියලා දෙනවා. එහෙනම් ඉතින් වෙයිට් කරගෙන දැමු වීඩියෝ එකට. හරි ඉතින් මං අද හදාගන්න වෙබ්සයිට් එක තමයි වෙබ්සයිට් එක නෙමෙයි ඒක ඇප්ලිකේෂන් එක. ඔයාලා දන්නවා ගොඩක් කටි දන්නවා ඉතින් ෆෝන් වල තිබ්බ CapCut app එක. ඉතින් CapCut app එකේ දැන් ප්‍රෝ version එකක් ඇවිල්ලා තියෙනවා. ඒක චුට්ටක් මේ වෙලා තියෙන්නේ මේ ඒ ගණන් ගන්න එපා. ඉතින් අද මං කතා කරන්නේ ප්‍රෝ version එක කියන්නේ ප්‍රෝ version එක ගන්න නැතුව normal version එක පාවිච්චි කරන්න කොහොමද කියලා. මේක illegal ක්‍රමයක් නෙමෙයි. ඉතින් මේක download කරගන්න කොහොමද කියලා අපි කතා කරනවා. ඉතින් මම මේ විදිහට CapCut කියලා search කරනවා. ඉතින් CapCut කියලා search කරාට පස්සේ මේ විදිහට එනවා CapCut download කියලා. ඉතින් මේ CapCut download එකට යන්න නැතුව මෙතන search කරන්න CapCut මෙහෙම CapCut download කියලා search කරලා මෙතන ඔයාලා බලන්න up down කියලා වෙබ්සයිට් එකක් තියෙනවා. නැත්නම් ඔයාලට පුළුවන් CapCut up down කියලා search කරන්න. එතකොට ඔයාලට බලන්න පුළුවන් මේ විදිහට CapCut මේක එනවා software එක. ඉතින් ඒ link එකට යන්න. ඉතින් ඒ link එකට ගිහිල්ලා මෙතන ඔයාලට බලන්න පුළුවන් old version කියලා තියෙනවා. ඉතින් මේ old version එක ක්ලික් කරලා මේ විදිහට යටට යන්න. යටට ගියාට පස්සේ මෙතන CMO කියලා තියෙනවා. එතන යටට ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් 1.4.0.188 කියන අන්න ඒක ඔබන්න يعني මේ තැන ක්ලික් කරන්න. ඊට පස්සේ මෙන්න මේ වගේ එක කරනවා. මෙතනින් ඔයාලා මේකේ යටටම ගිහලා මෙතනින් ඩවුන්ලෝඩ් මේවත් තියෙන බටන් එකක් තියෙනවා. අන්න ඒක ක්ලික් කරාට පස්සේ මේක ඩවුන්ලෝඩ් වෙනවා. ඉතින් හරි. ඔය විදිහට තමයි අපි මේ CapCut එක ෆ්‍රී අපිට ෆ්‍රී නෙමෙයි ටිකක් ප්‍රෝ version 3ක් තියෙනවා ප්‍රෝ ටිකක් තියෙනවා මම කියන්නේ මෙතන ඉඳන් තමයි ප්‍රෝ version එක පටන් ගන්න. ඉතින් එහා පැත්තේ version. ඉතින් මේ දැන් ඉතින් අපි normal version එක තමයි පාවිච්චි කරන්නේ. ඉතින් එහෙනම් අපි ඉදිරියට කතා කරමු කොහොමද මේකේ videos edit වෙන්නේ කියලා. ඉතින් දැන් යමු කොහොමද videos edit වෙන්නේ ගැන කතා කරන්න. හරි ඉතින් මම CapCut එකට join වුණා. ඉතින් මේ විදිහට තමයි CapCut එකේ ගැන කතා කරලා තමයි වීඩියෝ එක edit කරන්න යන්න ඕනේ. ඉතින් ඔයාලට සුපුරුදු පරිදි මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තියෙන්නේ. මේක ඔයාලට බලන්න පුළුවන් create project කියලා තියෙනවා. එතන ඔයාලා click කරගන්න ඕනේ. ඊට පස්සේ මෙන්න මේ වගේ ටැබ් එකකට එනවා. මෙතනින් ඔයාලගෙන් අහයි මේ විදිහට import media ඒ set එක අහයි exit දෙන්න. ඉතින් ඊට පස්සේ මෙතන okay දෙනවා. හරි දැන් මේ මොකද්ද මේ ටැබ් එක? ඉතින් ඔයාලා දන්න ඇති මේක තමයි edit panel එක. ඉතින් මේකේ මුලින්ම දෙනවා CapCut කියලා උඩින්ම මම උඩින් කතා කරගෙන එන්න. ඉතින් මෙතන යටින් දෙනවා media කියලා. ඉතින් media කියන්නේ ඔයාලා ඕනම වීඩියෝ මෙතන තමයි අපි ගන්න ඕනේ. drag and drop කරගෙන හැරි ෆොටෝ එකක් මේව කරන් හැරි. ඉතින් මෙයාලගෙම space වල මේ library වල තියෙනවා මෙයාලගෙන් අපිට ගන්න පුළුවන් ඒවා. ඉතින් ඒ කියන්නේ මේ පරණ version එක කියලා එච්චරම නැතුව ඇති. ඉතින් එච්චරම නැහැ වුණත් මේ ගොඩක් ඒවා තියෙනවා අපිට ගන්න පුළුවන් මේ subscription ඒවා. ගොඩක් ඒවා තියෙනවා මේ pro ඒවාත් තියෙනවා. ඉතින් මේ වගේ ගොඩක් ඒවා මෙතන තියෙනවා. ඉතින් ඒව ඔයාලට ගන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ මම කතා කරන්නේ audio ගැන. audio ගැන audio එකක් input කරන්නේ audio එකේ. ඉතින් text එක ගැන කතා කරලා text එකක් add කරන්නේ text එකේ. ඉතින් ඒ ගැන අපි පස්සේ වෙලාවක කතා කරමු. මේ එකින් එක මම CapCut series එකක් ගේන්න. ඉතින් මම මේ කතා කරන්නේ beginner කෙනෙක්ට කොහොමද ලේසියෙන් වීඩියෝ එක edit කරගන්නේ කියලානේ. මේ ඉතින් මම මෙතනට වීඩියෝ drag and drop කරගන්නවා. ඒකට මම ගන්න මගේ ෆයිල් වලට ගිහිල්ලා මම මෙතන යනවා downloads වල ගිහිල්ලා මම මේ විදිහට වීඩියෝ drag and drop කරගන්නවා. ඉතින් මේ විදිහට drag and drop කරගත්තට පස්සේ මේ වීඩියෝ අපි මේ ධන ලකුණ ක්ලික් කරලා මේ අපේ timeline එකට ගන්න ඕනේ. ඉතින් timeline එකට ගත්තට පස්සේ ඔයාලා බලන්න මේක play වෙනවා. ඒ කියන්නේ ඉතින් මේ විදිහට ආවට පස්සේ මෙතන අපිට ඔයාලා බලා ගන්න පුළුවන් මෙතන මේක චුට්ටක් අපිට යවලා හැම මේක ගමන ගන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ දැන් මෙතන project panel එකක් ආවා. ඉතින් මේ project panel එක චුට්ටක් මේව කරගන්නවා. මේ චුට්ටක් දැන් අපි මෙතන එකක් මේව කරගන්න ඉන්න. ඉතින් ඊට පස්සේ මම කතා කරන්නේ මෙන්න මේ project panel එක ගැන.
මේ ඔයාලට කොහොම හරි දික් මේව කරගන්න පුළුවන් කොට කරගන්න පුළුවන්. මම ප්‍රිව්යු එක ගැන පස්සේ කතා කරන්න. දැන් මම කතා කරන්නේ මෙන්න මේ ප්‍රොජෙක්ට් පැනල් එක ගැන. ඉතින් මේ ඉන්ටර්ෆේස් එක ගැන කතා කරමු. මේක තමයි ටයිම්ලයින් එක. ඔයාලට ඩිස්ප්ලේ දෙකක් තුනක් තියෙනවා. ඔයාලට පුළුවන් මේ ටයිම්ලයින් එක ඇදගෙන ගිහිල්ලා ඒ ඩිස්ප්ලේ එකෙන් දාන්න. එතකොට ඔයාගේ ඉඩ තියෙනවා හොඳට. මේ ඊට පස්සේ ඔයාගේ ප්‍රිව්යු එක ඕන නම් ඔයාලට පුළුවන් ප්‍රිව්යු එකක් දාගන්න. ඉතින් ටයිම්ලයින් එක චූටි කරගන්නවා. හරි ඉතින් මම ටයිම්ලයින් එක දාගත්තා. ඊට පස්සේ මම දැන් කතා කරන්නේ කොහොමද මේ ඔඩියෝ ස්පීඩ් එක ගැන මොකද කියලා. ඉතින් මේ වීඩියෝ කියන්නේ මේ වීඩියෝ එක අපිට ස්කේල් එක ලොක් කරලා පොඩි කරලා මේක 100ක් තියෙන්න ඕනේ ගානට. ඉතින් ඊට පස්සේ මේකේ ඊට පස්සේ තියෙනවා රිමූව් BG කියලා. මේකේ ඔටෝ රිමූවල් තාම නැහැ අපිට දෙන්න. ඉතින් මෙතන කස්ටම් රිමූවල් තියෙනවා. මේකෙන් ඔයාලට පුළුවන් මේ විදිහට මේක රිමූව් කරගන්න මේ විදිහට මේව කරලා මේ විදිහට බැලුවොත් මේ ගාන මෙයාලා රිමූව් කරලා දෙනවා. ඉතින් මේ විදිහට අපිට ලොක් කරගෙන ඕනනම් පුළුවන් මේ විදිහට මේක රිමූව් කරගන්න. ඊට පස්සේ මේ විදිහට ඇප්ලයි ෆීචර්ස් තියෙනවා. ඉතින් ඊට පස්සේ මෙයාලා ඇප්ලයි කරනවා මේක. එහෙනම් ඔඩියෝ එකේ තියෙනවා ටිකක් ඒ ටික පස්සට දාගන්න. ඉතින් ඊට පස්සේ ස්පීඩ් තියෙනවා. ඊට පස්සේ ඇනිමේෂන් තියෙනවා. ඉතින් ඇනිමේෂන් තියෙනවා ඊට පස්සේ ඇඩ්ජස්ට්මන්ට් තියෙනවා. ඉතින් මේ ගැන මම පස්සේ වීඩියෝ එකෙන් කතා කරන්න. ඉතින් මෙතන වීඩියෝ වල ඔයාලට බලා ගන්න පුළුවන් බේසික් වලට ගිහිල්ලා බලුවොත් ඔයාලා බලා ගන්න පුළුවන් මේ ප්‍රෝ තියෙන්නේ මගේ මේ අලුත් version එකකින්ද. මම ඔයාලට පරණ version එක සජෙස්ට් කරානේ. අන්න ඒ සජෙස්ට් කරපේ අරන් බලන්න. එතකොට ඔයාලට මේක ඕන තරම් ප්‍රෝ නැ ෆ්‍රී තියෙනවා. ඉතින් මේ අලුත් version එක නිසා ඊට පස්සේ මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් මේක මේ විදිහට මේක තියෙනවා. ඉතින් ඊට පස්සේ මේ කතා කරන්න තියෙන්නේ මේකේ කොහොමද වීඩියෝ එක අපි එඩිට් කරගන්නේ කියලා. ඉතින් හරි. ඉතින් අපි දැන් මේකේ බලමු මුලින්ම මෙතන අපි මුලට යනවානේ. දැන් මුල එද්දි චුනකර zoom වෙලා යන්න ඕනේ. අන්න ඒ zoom වෙලා යන එක බලමු මොකද වෙන්නේ කියලා. හරිද? මේකට මම කරන්නේ මේ විදිහට මෙහෙම තියලා මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් මේ විදිහට ස්කේල් එකක් තියෙනවා. ස්කේල් එක හැබැයි මේ වගේ ඩොට් මෙයක් තියෙනවා. අන්න ඒක ඇඩ් කරන්න. ඊට පස්සේ ඔයාලට zoom වෙන්න ඕන ඩියුරේෂන් එක තියලා. ඒ කියන්නේ මේ ඕන තැන ගොඩක් කොච්චරක් ඕනද කියලා තියලා මේක දාන්න බා කී ෆ්‍රේම් එක. ඊට පස්සේ මෙතන මේ කී ෆ්‍රේම් එක දාපු තැන මැදින් තව කී ෆ්‍රේම් එකක් දාන්න. මම කියන විදිහට කරන්න. ඊට පස්සේ මේ කී ෆ්‍රේම් එක දාලා මෙතන ඔයාලට පුළුවන් ස්කේල් එක චුට්ටක් ලොක් කරන්න. ඊට පස්සේ මෙතනට ආවම මේක පොඩි වෙනවා. හරිද? ඔන්න ඔහොම තමයි වෙන්නේ. මම බලන්න. ඔන්න ඔහොම තමයි වෙන්නේ. මේක අපිට පුළුවන් මේ විදිහට දැන් දීලා චුට්ටක් මෙහෙම තියලා මේක අරන් යන්න මෙතනට. හරි මේක අපිට චුට්ටක් මෙහෙට අරන් යන්න පුළුවන්. මේ ෆ්‍රී ෆ්‍රේම් ඇඳලා මෙහෙම දැගෙන චුට්ටක් ඈතට දැම්මහම චුට්ටක් මේ ගොඩක් කරලා තියලා තමයි zoom වෙන්නේ. ඉතින් ඊට පස්සේ මේ කතා කරන්න තියෙන මෙහෙම දැම්මහම මේක චුට්ටක් ඉෆෙක්ට් එකක් දාන්න ඕනේ. ඒ ඉෆෙක්ට් එක දාන්නේ මේ මෙතන ඉෆෙක්ට් එකට ගිහිල්ලා ඔයාලට පුළුවන් ඕන ඉෆෙක්ට් එකක් දාගන්න. මම මේ ෆේඩ් අවුට් කියන එක දාන්න යන්නේ. ෆේඩ් අවුට් එක අවසානයේ දාන්න ගන්න පුළුවන්. මෙන්න මෙහෙම ගිහිල්ලා මෙහෙම චූටි වෙනවා. ඊට පස්සේ මෙතන ප්‍රෝ තියෙනවා. ඉතින් මේ ප්‍රෝ එකෙන් වෙන්නේ ප්‍රෝම තමයි මේ යන්නේ තියෙන්නේ. ඔයාලට කොහොමද දන්නේ? මේ වෙනස් වෙන්න පුළුවන්. ඉතින් ඕපන් ඉන් නම් ක්ලෝස්. ඒකේ අපිට ඕපන් ඉන් එකට මෙන්න මේ ෆේඩ් ඉන් කියන එක දාගන්න පුළුවන්. මේ ෆේඩ් ඉන් එකෙන් දාලා මම මේක අයින් කරගන්නවා. ඒක අයින් කරගන්න. ඒක ක්ලික් කරලා ඔයාලට බලන්න ඩිලීට් බටන් එක ක්ලික් කරන්න. ඩෙල් එක හැරි ඩිලීට් බටන් එක හැරි බ්ලැක් පේජ් එක හැරි බෑක් පේජ් එක. ඊට පස්සේ ඔයාලට බලන්න මෙන්න මේ විදිහට තමයි මේක එන්නේ. ඉතින් ඊට පස්සේ ඔයාලට පුළුවන් මේකට තව ඉෆෙක්ට් ටිකක් දාගන්න. ඉතින් මම මේකට ලෙන්ස් වලට ගිහලා චුට්ටක් බලනවා. ඉතින් මෙතන ගොඩක් ඒවා තියෙනවා. ඉතින් අපිට මේවා පාවිච්චි කරගන්න පුළුවන්. මේක හදාගන්න, එඩිට් කරගන්න. මම මෙතනට දාගන්නවා බලන්න මේ වැඩ කරන්නේ මේ ෆෝන් මේ වීඩියෝ එකේ මේක දැන් drag effect clip and apply. ඊට මේක අපේ clip එකට තමයි apply කරන්න ඕනේ. අන්න ඒ වගේ ගොඩක් ඒවා තියෙනවා. මේක මේ ගොඩක් ඒවා තියෙනවා මේ අපිට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මේ විදිහට එකක් ඇඩ් කරාම ඒක වල බලා ගන්න පුළුවන්. මෙන්න මේ විදිහටම ඇඩ් වෙන්නේ channel මේ පැත්තෙන් එනවා. ඉතින් ඊට පස්සේ මම සර්ච් කරලා මේක කරගන්න. අපිට අදලා ලොක් කරගන්න පුළුවන්. දැන් ඔය විදිහට ලොක්
කරගෙන මෙතන බබල් එකකින් ආඩ් පුළුවන් ඔන්න දැනට ඔහොම තියෙනවා. ඉතින් ඇනිමේෂන් වලට ගිහලා ඔයාලට පුළුවන් මේක එන්න ඕනේ කොහොමද? ඊට පස්සේ මේ අවසාන වෙලා යන්නේ කොහොමද? කියන අවුට් වෙන්නේ කොහොමද? ඊට පස්සේ ලූප් එකක් කියලා තියෙනවා. ඉතින් මම ඔයාලට කියන්න දැන් මේ ඉන් එක කියන්නේ මේ එන එක අවුට් එක කියන්නේ මේ යන එක. ඉතින් අවුට් එකෙන් යනවා. ඊට පස්සේ ලූප් කියන්නේ මේක හැම වෙලාවෙම මෙව වෙවි තියෙනවා. ඉතින් එහෙනම් විදිහට ඔයාලට පුළුවන් අර zoom out එකක් දාලා අවුට් එකක් අපිට දාගන්න පුළුවන්. ඉතින් ඔය වගේ ගොඩක් ඒවා අපිට තියෙනවා මේකේ. ඉතින් ප්ලගින් අයින් කරලා දාන්න පුළුවන්. ඉතින් ඔය වගේ ගොඩක් ඒවා තියෙනවා. දැන් ඉතින් මම මෙතනින් මේ වීඩියෝ එක නතර කරනවා. ඉතින් ඔයාලට තේරෙන්නේ නැති කොහොමද මේ CapCut එකෙන් වීඩියෝ එකක් හදාගන්නේ කියලා. ඉතින් මම හිතනවා මේ විදිහට තේරුණා ඇති කියලා. මම මේකේ ෆීචර්ස් කියන්නේ මේකේ තව සීරීස් ටිකක් ගේන්න. ඉතින් එහෙනම් මම අද මේ වීඩියෝ එක නතර කරනවා. මගේ YouTube channel එක තාම subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. එහා පැත්තෙන් bell icon එක all press කරලා ඉතල මම කියන හැම වීඩියෝ වල notification එකක් ගෙන්න ගැනීම කියලා තියෙනවා. එහෙනම් මම අද ගිහින් එන්න. bye